Hi guys, welcome back to my YouTube channel. ඉතින් එන්න චූටි vlog එකක් බලන්න. මම මේ හදිසියෙන් vlog එක කරේත් මොකද ඔයාලට මම vlogs අරන් එනවානේ. ඉතින් welcome back to my YouTube channel. පෙරේදා තිබුණා World Mother's Day එක ලෝක මව්වරුන්ගේ දිනය. ඉතින් මට ඒකට ඇත්තටම කිව්වොත් වැඩ හින්දා එළියට යන්න බැරි වුණා. අම්මිට gift එකක් ගන්න. එයා ඉතින් දැන් දන්නේ නෑ මං අද යන්න හදන්නේ කියලා. අද මට වැඩටත් යන්න තියෙනවා. ඒ වුණාට මම මේ වැඩට යන්න කලින් ගිහිල්ලා යාගේ gift එක අරගෙන එන්න තමයි හදන්නේ. මොකද නැත්තම් මට යන්න වෙලාවක් නැහැ. ඊයේත් මම කැම්පස් ගියපු හින්දා ඊයේත් ගොඩක් හවස් වෙලා ගෙදර ආවේ. ආයෙ රෑ යන්න බෑ. රෑ යන්න බැරි හින්දා මම හිතුවා අද යන්න. ඉතින් අපි යමු. මම ලෑස්ති වෙලා එන්නම්. මේ ෂූස් දෙක තමයි දාන්නේ. මේ මගේ ආලුවා දුන්න ෂූස් දෙක. ඉතින් ඒක තමයි මම දාන්නේ. ඊට පස්සේ මම ලෑස්ති වෙලා vlog එක පොඩ්ඩක් ස්පීඩ් කරා. මොකද මගේ කියවිල්ලයි මගේ කචේ හින්දා ඔයාලට vlog එක බලන්න කම්මැලි වෙයි කියලා හිතුණා. ඒ හින්දා චුට්ටක් ස්පීඩ් කරා. ඊට පස්සේ මම ඔය ගාන මොයිස්චරයිසර් එකයි ටෝනර් එක මොයිස්චරයිසර් එක එතකොට මගේ ඩේ ක්‍රීම් එකයි ඒ දේවල් තමයි ඕකේ තියෙන්නේ. ලොකු මේකප් දාන්නේ නෑ මං. සාමාන්‍යයෙන් එම් ලොකුවට මේකප් දාන්නේ නෑ. මගේ ඩේ ක්‍රීම් එක ගාලා ඊට පස්සේ sun protection දානවා. sun protection එක ඇවිල්ලා Dr. Russell එකේ sun protection spray එක ළමයි. ඒක හරිම හොඳයි. හරිම ඒ කියන්නේ දැන් අර ක්‍රීම් ඒ කියන්නේ ළමයි sun cream එකක් use කරනවට වඩා ඒ spray එක ගොඩක් හොඳයි. ඒක spray කරලා පාවිච්චි කරන්න තියෙන්නේ. ඔය මම පෙන්නන්නේ ඒක තමයි. ගොඩාක් ඒවා කියනවා. ඉතින් ඒක දැම්මොත් ගොඩක් vlog එක දිග්ග වෙනවා. ඒ හින්දා මම ඒව දැම්මේ නෑ. ඊට පස්සේ sun protection එක අන්තිමට දාගෙන තමයි මං එළියට යන්නේ. මොකද නැත්තම් මේ දවස්වල ගොඩාක් ළමයි යව්ව සැර වැඩි. ඒ හින්දා ඔයාලා උනත් එළියට යදී sun cream එකක් හරි sun protection spray එකක් හරි මොකක්ම හරි use කරන්න. නැත්තම් ගොඩාක් doctorsලා කියලා තියෙනවා cancers හැදෙන්න පුළුවන් අවදානම ගොඩාක් වැඩි කියලා. විශේෂයෙන් skin cancers. ඒ හින්දා ඔයාලා ගොඩක් පරිස්සම් වෙන්න. ඔයාලව ලස්සනට බලා ගන්න. එතකොට එච්චරයි කියන්න තියෙන්නේ. ඒ වගේම මේ දවස්වල මම use කරන product ටිකක් තියෙනවා. මට සාමාන්‍යයෙන් daily routine එකක් තිබ්බේ නෑ. morning routine එකක් night routine එකක් තිබුණ නැහැ. මොකද වැඩත් එක්ක ගොඩාක් මට ඒක miss වෙලා තිබ්බේ. ඒ හින්දා මගේ මූණ ටිකක් pimples එනවා. සැර කෑම කනවා. ඒ හින්දා පොඩ්ඩක් pimple oily skin එකක් ඉඳ ගොඩාක්ම pimples ඉතින් අර බලා ගන්න අමාරුයි. ඒ හින්දා මං routine එකක් follow කරනවා. මම අනිවාර්යෙන්ම ඔයාලත් එක්ක ඒක share කරගන්නම්. okay මම ඉක්මනට මේ vlog එක අරන් එනවා. මොකද ගෑනු ළමයි වෙනුවෙන් විශේෂයෙන්ම ගෑනු ළමයි නෙමෙයි ඉතින් පිරිමි ළමයිනුත් ලස්සනට ඉන්න ඕනේ නේ. පිරිමි ළමයිනුත් චූටි routine follow කරන්න. අපි ජීවත් වෙලා ඉන්නකන් අපි ලස්සනට ඉන්න එපා ළමයි. මොකද අපි කොයි වෙලේ අපිට යන්න වෙයිද කියලා ඉතින් අපි දන්නේ නැහැ. ඒ හින්දා ඉන්න ටිකේ ලස්සනට ඉන්න ඔයාලා පුරුදු වෙන්න ඕනේ. තේරුණාද? ඊට පස්සේ අන්තිමට ඉතින් මගේ සුපුරුදු පරිදි ලිප්ස්ටික් එක ගාගෙන මම මේ ඔයාලට හැඩ තමයි පෙන්වන්නේ. ඊට පස්සේ බොඩි ලෝෂන් එක මේකත් මම ළඟදි ගත්තේ. මම මේක යූස් කරලා රිසල්ට් ටික ඔයාලට අරන් එන්නම් කොහොමද කියලා. බොඩි ලෝෂන් එකත් ගාගෙන මම ලෑස්ති වෙලා ඉවර වුණා. කොහොම හරි ඉතින් කච ගා ඉවර වුණා. හරිද? ඊට පස්සේ මේ ෆයිනල් ලුක් එක පෙන්වන්නේ. කොහොම හරි ඊට පස්සේ අපේ තාත්තිට කියලා මම ධම්ම ගත්තා හන්දියට. පස්සේ මම ඇවිද ඉන්නේ ළමයි බස් එකක් එනකන්. බස් නැහැ අද. ගොඩක් බස් අඩුයි. මන් දන්නේ ඇයි කියලා. ගොඩක් බස් තිබුණ නැහැ. කොහොම හරි මං ඒ අක්කගේ ෂොප් එකට ආවා. මේ තියෙන්නේ ෂොප් එක ඇවිල්ලා මේ
ඒ අක්කි ෂොප් එක කරන්නේ ළමයි මෙහෙන් නෙමෙයි යා ගොඩාක් බඩු ගෙන්නන්නේ. එයා ඩුබායි වලින් ගෙන්නන්නේ හොඳ quality branded දේවල්. ඒ හින්දා හොඳ බ්‍රෑන්ඩ්ස් වල බඩු ගන්න කැමති අය ඉන්නවනේ. එයාලට ඉතින් ඒ ෂොප් එකට යන්න පුළුවන්. ඉතින් මම චූටි gift එකක් ගත්තේ අම්මිට. මොකද එයාට සාමාන්‍යයෙන් මං අද හිටියේ ස්ලිපර්ස් දෙකක් ගන්න යනවා කියලා. ඒත් පස්සේ මං ඒක වෙනස් කරලා එයාට ඕන ස්කින් කෙයා බඩු ටිකක් තමයි ගත්තේ. ඉතින් අපි හැමෝම කැමතින ලස්සන තියෙන. ඉතින් අපේ අම්මිලත් එහෙම තමයි. ඒ හින්දා ඉතින් මම බඩු ටිකක් අරගෙන කොහොම හරි වෙයි ෂොප් එකට ආවේ අම්මි ඉන්න. එයා ඉන්න ෂොප් එකට ඇවිල්ලා කුඩේ චුට්ටක් තිබ්බා. ඒක වැටුණා ළමයි. ඊපස්සේ මම මේ හොරෙන් යන්නේ කෝ බලන්න මේන් ඉන්නවා අම්මි. එයා හිටියා එතන. ඊට පස්සේ ෂේප් එකේ ඇවිල්ලා බඩු ටිකක් තිබ්බා තියලා ඉතින් අයියට කෝල් එකක් දීලා මේ එයා දන්නේ මං කොහෙද ගියේ මං ආවේ කොහොමද කියලා. එයා දන්නේ නැහැ. ඉතින් එයාට හොරෙන් ළමයි gift එකක් ගන්න යන්නේ. ඉතින් එයාට කියලා යන්න බෑනේ අප්පා. ඊට පස්සේ මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕනේ. මොකද මේ දේවල් විතරයි ළමයි මට කවදා හරි මෙමරි එකකට ඉතුරු වෙන්නේ. ඒ හින්දා මම මෙතනට වෙලා අම්මි එනකම්ම හිටියා ඉතින් බලාගෙන. එයා එළියට වෙලා හිටියේ මේ එළියේ මොකද්ද මන්ද කර. ඊස්සේ මං ඉතින් මේ එනකම් බලන් ඉන්නවා. ඊට පස්සේ ආවට පස්සේ හෙමීට ඒ ඇවිල්ලා මම ඒක දුන්න අම්මට දීලා බදාගෙන හිටියා. එයාටත් කන්ෆියුස් වෙලා එයා හිටියේ. මොකද එයා දන්නේ නැහැ ඉතින් එකපාරට ළමයි මොකද්ද මේ උනේ කියලා. ඉතින් මං එයාව හග් කරගත්තා ගොඩ කාලයකට පස්සේ. ඉතින් එයාට බලන්න කිව්වා. එයාත් ඉතින් හරි ආසාවෙන් ආවේ. අත් දෙක හොදගෙන ඇවිල්ලා තිබ්බේ. අත් දෙකේ වතුර තිබ්බ චුට්ටක්. ඇත්තටම ළමයි එයාගේ කඩේ The Pink Vibe කියලා ෂොප් එකක් හොඳ බ්‍රෑන්ඩ් වල බඩු ගන්න පුළුවන්. පියානා, මිස් රෝස්, එතකොට ගොඩාක් බ්‍රෑන්ඩ් වල බඩු තියෙනවා. එයා මෙහෙන් නෙමෙයි විශේෂයෙන්ම මෙහෙ තියෙන දේවල් නෙමෙයි. එයා ගෙන්නනවා විශේෂයෙන්. ඒක මං ඔයාලට කියන්නම ඕනේ. මොකද ලංකාවේ ගොඩාක් තියෙන්නේ ෆේක් ප්‍රොඩක්ට්ස්. ඒ වුණාට එයා මෙහෙ බඩු නෙමෙයි ගේන්නේ. ගොඩක්ම තියෙන්නේ එයා ගෙන්නන බඩු. ඉතින් අපේ අම්මිට උවමනා කරන ස්කින් කෙයා බඩු ටිකක් තමයි මම ගෙනාවේ. මේකප්ස් වගේ දේවල්. මොකද එයාට ඒ දේවල් ඕනේ. ඉතින් හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න. ඒ හින්දා තමයි මම ගෙනාවේ. පස්සේ වොලට් එකක් ගෙනාවා. ඒ වගේ චූටි gift එකක් ඉතින් අරන් ආවේ. ඉතින් ඔයාලත් ඔයාලගේ අම්මිව ආදරෙන් බලා ගන්න. මොකද අපි දන්නේ නැහැ අපි ආදරය කරන කට්ටිය කොච්චර කල් අපිත් එක්ක ඉඳීද කියලා. ඉතින් අපි ජීවත් වෙලා ඉන්නකම් එයාලව සතුටින් පරිස්සමට බලා ගන්න එච්චරයි මට කියන්න තියෙන්නේ. ඇත්තටම කියන්න තියෙන්නේ. අම්මලා අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා ළමයි. ඉතින් එයාලා කැමති දේවල් කරලා එයාලා අපි එක්ක ඉන්නකම් එයාලව සතුටින් බලා ගන්න එච්චරයි මට කියන්න තියෙන්නේ. ඉතින් අම්මා දුකින් හිටියේ ගොඩක් ඒ වෙලාවෙ. ඉතින් එයා මට මේ වොයිස් එක කරද්දී ටිකක් ඉමෝෂනල්. මොකද සාමාන්‍යයෙන් ඇත්තටම අම්මා කියන ටොපික් එක ඇතුලේ අපි හැමෝම ඉමෝෂනල්. ඒ හින්දා මං දන්නේ මට කියන්න තියෙන්නේ යාළුව ආදරෙන් බලා ගන්න. මම කියන්නේ ඔයාලට gift එකක්ම දෙන්න කියලා. ඒත් අම්මලා වෙනුවෙන් චූටි දෙයක් හරි අඩුම ගානේ ඔයාලට දෙන්න පුළුවන් හග් එක හරි ඔයාලා යාළුව ආදරෙන් බදාගෙන ඒක කරන්න ළමයි. ඔයාලට නැත්තම් දවසක පසුතැවෙන්න වෙයි. ඒ හින්දා ඒ දේවල් කරන්න කාලයක් ගන්න එපා. හිත ඉන්නත් එපා. මොකද කවදම හරි ඔයාලට ඉතුරු වෙන්නම එච්චරයි.
මොකද අපි කට්ටියම අපි හැමෝම ඇවිල්ලා හැමදාම ජීවත් වෙලා ඉන්න අය නෙමෙයි. ඒ හින්දා මම ආයෙත් කියන්නේ ආදරය කරන අයව හැමදාම ආදරෙන්ම බලා ගන්න. ඉතින් thank you so much මගේ vlog එක බැලුවට. ගිහින් එන්නම් ආයේ ඉක්මනටම vlog එකකින් හම්බෙමු.